මිස් වර්ල්ඩ් තරඟේ කිරුළ කාටද හිමි වෙන්නේ? කොහොමද තරඟවට තියෙන්නේ කියලා හරියට අදහසක් ඔයාටත් නැත්නම් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැන සහ දැන් උණුසුම් මට්ටමක තියෙන මිස් වර්ල්ඩ් තරඟේ අලුත්ම තොරතුරු ගැන. අවසන් මහා තරඟයට කලින් টොප් 40 දෙනෙක් තෝරනවා. එහෙම තෝරන්නේ මේ තරඟයට ඉදිරිපත් වුණු රටවල් කලාප 4කට බෙදලා. ඒ කලාප තමයි අප්‍රිකාව, ඇමරිකාව සහ කැරබියන්, ආසියාව සහ ඕෂිනියාව සහ යුරෝපා කලාපය. ඉතින් මේ එක කලාපෙකින් තරඟකාරයන් 10 දෙනෙක් බැගින් කලාප 4ෙන්ම තරඟකාරයන් 40 දෙනෙක් টොප් 40 දෙනා අතරට තේරියපත් වෙනවා. ඉතින් මේ টොප් 40 දෙනා අතරට කෙලින්ම යන්නත් තරඟ ඉසව් කිහිපයක්ම පැවැත්වෙනවා. ක්‍රීඩා දක්ෂතා වටය, හෙඩ් ටු හෙඩ් වටය, টොප් මොඩල් සහ බියුටි විත් පර්පස් වටය. මේ තරඟිසව් වලින් ජයග්‍රහණය කරන තරඟකාරිනියන්ට කෙලින්ම টොප් 40ට යන්න අවස්ථාව හිමි වෙනවා. ඉතින් මේ 40 දෙනා තේරීමෙන් පස්සේ කලාපයෙන් 5 දෙනා බැගින් ඉහළ ලකුණු හිමි කරගත් තරඟකාරිනියන් 20ක් තෝරගන්නවා. ඉතින් මේ තරඟකාරිනියන් 20 තමයි මැයි 31 වෙනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට මුහුණ දෙන්නේ. මෙතනදී ඔවුන් විනිසුරුවන් විසින් අහන ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න ඕනි. ඒක තමයි මේ තරඟයේ තියෙන අභියෝගාත්මකම වටය. මේ වටයෙන් ලැබෙන ලකුණු වලින් තරඟය ඇතුලේ ලොකු වෙනස්කමක් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වලිනුත් වැඩිම ලකුණු ලබා ගන්න තරඟකාරිනියන් දෙන්න තමයි ඒ කලාපයෙන් ඉදිරියට යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ගණන තරඟකාරිනියන් 8 දෙනෙක්. ඒ අතරිනුත් කලාපයෙන් වැඩියෙන්ම ලකුණු ලබාගෙන තියෙන කෙනා ඒ කලාපයේ ජයග්‍රාහිකා විදිහට ඉස්සරහට යනවා. අන්තිම තරඟයේ තියෙන්නේ මේ කලාප 4 ජයග්‍රාහිකාවන් 4 දෙනා සමග. ඔවුන්ගෙන් නැවතත් ප්‍රශ්න විමසීමෙන් පසුව ලබා දෙන පිළිතුරු වලට අනුව තමයි ෆස්ට් රනර් අප්, සෙකන්ඩ් රනර් අප් සහ තර්ඩ් රනර් අප් ලෙස ස්ථාන වෙන්නේ. දැන් අපි දන්නවා තරඟ ඉසව් කිහිපයක්ම පවත්වලා අවසන්. හෙඩ් ටු හෙඩ්, ස්පෝර්ට්ස් සහ දක්ෂතා වටය. ස්පෝර්ට්ස් වටේ ජයග්‍රහණය හිමි වුණේ එස්ටෝනියාවේ රූ රෙජිනට. එයා නියෝජනය කරන්නේ යුරෝපා කලාපය. හෙඩ් ටු හෙඩ් වටේ ජයග්‍රහණය හිමි කරගත්තේ සෑම්බියාව, වේල්සය, තුර්කිය, ට්‍රිනිඩාඩ් සහ ටොබැගෝ රටවල්. ටැලන්ට් ඒ කියන්නේ දක්ෂතා වටේ ජයග්‍රහණය හිමි වුණේ ඉන්දුනීසියාවට. ඉතින් තවත් තරඟ ඉසව් දෙකක් පැවැත්වෙන්න තියෙනවා. টොප් මොඩල් චැලෙන්ජ් සහ බියුටි විත් පර්පස් තරඟවට. টොප් මොඩල් තරඟය අද ඒ කියන්නේ මැයි 24 වෙනිදා පැවැත්වෙනවා. බියුටි විත් පර්පස් වටේ තියෙන්නේ මැයි 26 වෙනිදා. ඉතින් টොප් 40 වෙනුවෙන් තවත් තැන් 34ක් විවෘත වෙලා තියෙනවා. ඒ වගේම ආසියානු කලාපය සඳහා තවත් තැන් 8ක්ම ඉදිරි වෙලා තියෙනවා. ඉතින් මේ තැන් 8ට ලංකාව නියෝජනය කරන අනුදිට එන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා බියුටි විත් පර්පස් වටේනුත්. ඒ නිසා ඊයේ තරඟෙන් ඉවත් වීම නිසා සියලු බලාපොරොත්තු අත්හැර ගන්න ඕනේ නැහැ. අද තමයි টොප් මොඩල් වටයක් පැවැත්වෙන්නේ. ඒ පිළිබඳව තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.